ඉනෝගනික් 25 පන්තියට මේ රිවිෂන් එක පටන් ගත්තේ. මේකේ අපිට තියෙන මාතෘකා S ගොනුව, P ගොනුව, D ගොනුව, ලවණ. දැන් අද වෙනකොට ඕගොල්ලෝ දන්නවා අපි මේ සාකච්ඡා කරපු ක්‍රමය අනුව ගත්ත කෙලිම ලවණ කෑල්ල උඩට. මම කිව්වා මේ ලවණ කෑල්ල තමයි වැඩියෙන්ම වැදගත් කියලා. ඕගලන්ට මගේ තියරි එක කියා දෙනකොට මෙන්න මෙහෙම ධනායන ටික ඉගැන්නුවා. කාණ්ඩ විශ්ලේෂණ ක්‍රම දුන්නා. ඍණායන ටික ඉගැන්නුවා. දැන් අද 2019 ඉඳලා 2020 වෙනකන් තියෙන රචනා 9 වෙනි ප්‍රශ්නේ A B කොටස්. ඒ කොටස තමයි බොහෝ වෙලාවට තියෙන ඒ කොටස් ටික සාකච්ඡා කරනවා. මේට අමතරව බ්‍රහස්පතින්දා රැට Coffee with PB කියලා ෆ්‍රී ක්ලාස් එකක් අපි pb.lk ඔස්සේ කරනවා. ඒක බ්‍රහස්පතින්දා රෑ 9ට තියෙන්නේ. ඒකේ තනිකර කියා දෙන්නේ රසායනික ගණනයන් සහ රෙඩොක්ස් වල අමාරු ගණන් ටික. ඒක ෆ්‍රී තියෙන්නේ සම්බන්ධ වෙන්න. දැන් මෙන්න මේ ටික ආපු නැති ළමයිටත් වෙබ්සයිට් එක ඔස්සේ බලන්න පුළුවන්. අපි මේකට පාවිච්චි කරේ අද පැය 6ක් පාවිච්චි කරා. ගිය සුමානේ පැය 2ක් වගේ පාවිච්චි කරා. ඒ කළා මේ ලවණ කොටස කම්ප්ලීට් කරලා දුන්නා. මම ලවණ සුමානේ සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා නිම කරනවා P ගොනුව. මම කිව්වනේ වෙනස් වෙලා තියෙන්නේ අලුත් විදියට කරන්නේ වැඩි හැඩි නෑ, වැඩි කයි නෑ, වැඩේ කරා ප්‍රශ්න වලින් හොඳට ස්ථාවර කරලා දුන්නා. ඊට පස්සේ සතියේ මම D බ්ලොක් එක සම්පූර්ණ කරලා දෙනවා. එතකොට ඉනෝගනික් ටික ඇද ඉන්නේ නැතුව බොහොම කෙටි කාලයක් තුල මේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන් විදියට සූදානම් කරනවා. අලුත් ළමයෙකුට මේ ටික වෙබ්සයිට් එකෙන් pb.lk එකෙන් ඉගෙන ගන්න පුළුවන් පන්තියට සම්බන්ධ වුණාම ඊට අමතරව ලබන සතිය ඊළඟ සතියේ P බ්ලොක් D බ්ලොක් පාඩම් ටික කරගන්න පුළුවන්. මේක ඉනෝගනික් වල ලොකු ලකුණු පරාසයක්. රෙඩොක්ස් අපි කරලා ඉවරුණත් අර කරන ගණන් ටිකෙන් ඇඩ්වාන්ස් ගණන් ටික කරගෙන යනවා. ඒ ටිකෙන් ඒකත් හරියටම ගන්න පුළුවන්. ඇද ඉන්න එපා. වැඩ හිර කරගන්න එපා. මොකද වැඩ හිර කරගත්තොත් ඔයා දුක් විඳිනවා. වැඩ හිර වෙන්නේ ඔයා පන්ති කාලය උදේ 7 ඉඳලා 2 වෙනකම් පන්ති කාලය ගන්නවා කියලා. මේ පන්ති කාලය ඔයා 7 කිව්වට 8:08 පන්තිය ස්ටාර්ට් වෙන්නේ. ඔයා වැඩ කරන්න ගන්න ඒ වෙලාවේ. විවේකය මෙතන පැය 3 කාලක් කියන්නේ විනාඩි 45ක් විතර ගන්න. ඔයා පන්තියේ ළඟ ඉන්න එකත් එක්ක පුළුවන් තරම් කයිය ගහනවා. අන්න එහෙම වෙනකොට ඔයාගේ ජීවිතයේ අනාගතයේ තියෙන අඳුර තමයි ඉස්මතු වෙන්නේ. ආලෝකය වට පේන්නේ නැහැ. එහෙම කරගන්න එපා. අපි උදේ 7 ඉඳලා ගත්තොත් ඒ සම්පූර්ණ කාලයම ඵලදායී ලෙස වැඩ කරනවා. ඒ නිසා කවදාවත් අපේ පන්තියේදී ඔයාට කාලේ නාස්ති වීමක් වෙන්නේ නැත. රයිට්. එහෙනම් ওই විදිහට හරියට වැඩ ටික කරමු.